ආයුබෝවන්. අද අපි මෙම විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඊටමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි පළමු සතියේ මූලික කරුණු එහෙවත් නැත්නම් පරිගණක පද්ධති ගැන සරලව අවබෝධ කර ගැනීම. ඇත්තටම පරිගණක පද්ධති කියන්නේ නූතන ජීවිතය අපිට ඇහැට නොපෙනෙන ඒත් අත්‍යවශ්‍යම යටිතල පහසුකමක්. අප ජීවත් වෙන මේ ඩිජිටල් ලෝකයේ සම්පූර්ණයෙන්ම ගොඩනැගී තියෙන මේ අත්තිවාර මෝඩයි. ඉතින් අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි අපි කෙල්ලින්ම මාතෘකාවට බහිමු. අද අපි ප්‍රධාන වශයෙන් කොටස් 5ක් ඔස්සේ මේ ගැන කතා කරනවා. පළමුව පරිගණකවල කෙටි ඉතිහාසය, දෙවනුව පරිගණක පද්ධතියක් හරියටම නිර්වචනය කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ දෘඩාංග, කියන්නේ භෞතික කොටස් ගැනත්, මෘදුකාංග, එනම් තාර්කික උපදේශ ගැනත් කතා කරලා අවසානයේදී දත්ත සහ තොරතුරු චක්‍රය ගැන විමසා බලනවා. එහෙනම් අපි පළවෙනි මාතෘකාව පරිගණකවල කෙටි ඉතිහාසය. ගණනීය කිරීම කියන්නේ මිනිසාට අද ඊයේ කාපු අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක ඈත අතීතයේ ඉඳලා මාපු ප්‍රායෝගික අවශ්‍යතාවයක්. මේ විකාශනයේ දිහා බැලුවොත් දණු මත තියෙන පබළු එහා මෙහා කරපු ඇබකසේ ඉඳලා අද තියෙන දැවන්ත ගෝලීය ජාල දක්වා මේක කොච්චර දුර ඇවිත් තියෙනවද? ඇත්තටම හිතුවොත් අද සුපිරි වෙළඳසල් වල දකින නවීන ඩිජිටල් POS පද්ධති වලිනුත් කරන්නේ අර එදා ඇබකසෙන් කරපු මූලික ගණනය කිරීම තමයි. හැබැයි මේවා වෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් වේගයකින් සහ ඊටාම නිවැරදිව. මේ රූපේ තියෙන පැස්කලයින් වගේ පැරණි යාන්ත්‍රික ගණක යන්ත්‍ර දිහා බැලුවම අපිට පුදුමත් හිතෙනවා. ඒවා හරියටම අද අපි පාවිච්චි කරන apps, ඒ කියන්නේ යෙදුම් වගේමයි. හැබැයි පරිගණක කේත වෙනුවට එදා පාවිච්චි වුණේ යකඩ දෙති රෝද. මූලික ගණිත කර්ම කරන්න එදා මිනිස්සු මේ යාන්ත්‍රික ක්‍රමවේදය කොච්චර අපූර්වට පාවිච්චි කළාද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. දැන් අපි බලමු මේ තාක්ෂණය කොහොමද වර්තමානයේ දක්වා ගොඩනැගිනේ කියලා. අද Netflix එකෙන් ෆිල්ම් එකක් බලද්දි ඒක පිටපස්සේ තියෙන දැවැන්ත ගෝලීය ජාල සහ කෘත්‍රිම බුද්ධිය වගේ දේවල්. ඒත් අමතක කරන්න නරකයි මේ අතිනවීන තාක්ෂණය වුණත් සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ අර අපි කලින් කතා කරපු ඓතිහාසික මූලික සංකල්ප උඩම තමයි. හරි, එහෙනම් අපි දෙවෙනි කොටසට යමු. පරිගණක පද්ධතියක් කියන්නේ හරියටම මොකක්ද? අපි ඒක නිර්වචනය කරමු. සරලවම කිව්වොත් පරිගණක පද්ධතියක් කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්. හැබැයි මේක විශේෂ වෙන්නේ මෙය Tamanගෙම මතකයේ ගබඩා කරලා තියෙන උපදේශ මත ක්‍රියාත්මක වන්නේ නිසායි. මේකෙන් කරන්නේ දත්ත, ඒ කියන්නේ ආදාන ලබාගෙන ඒවා සකස් කරලා තොරතුරු හෙවත් ප්‍රතිදාන බවට පත් කරන එක. ඒ වගේම අනාගත ප්‍රයෝජනීය සඳහා ඒ ප්‍රතිඵල ගබඩා කරගන්නත් මේකට පුරුවන්. මෙතනදී Tamanගෙම මතකයක ඇති උපදේශ මත ක්‍රියාත්මක වීම කියන කාරණේ තමයි පරිගණකයක තියෙන වැදගත්ම ලක්ෂණය. මේ තියෙන විශේෂත්වය තමයි පරිගණකයක් කොහොමද ප්‍රධාන විෂයෙන් කොටස් දෙකකට බෙදෙන්නේ කියන එක පැහැදිලි කිරීම. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් භෞතික දෘඩාංග සහ අපිට අල්ලන්න බැරි තාර්කික මෘදුකාංග. මේ දෙකේම එකතුවෙන් තමයි නියම පරිගණකයක ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙන්නේ. මේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර 4කින් සමන්විත වෙනවා. ඒ තමයි ආධාරණය, සැකසීම, ප්‍රතිදානය සහ ගබඩා කිරීම. මුලින්ම යන්ත්‍රය තොරතුරු සකස් කරන්න අවශ්‍ය දත්ත ලබා ගන්නවා. ඊට පස්සේ ඒ දත්ත වලට අදාළ උපදෙස් අනුව ඒවා සකස් කරනවා. ඊළඟට සකස් කරපු දේ ප්‍රතිදානයන් විදිහ අපිට ලබා දෙනවා. අවසානයේදී ඒ ලබාගත් ප්‍රතිඵල පසුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට ගබඩා කරගන්නවා. මේක නොනවත්වා සිදුවන චක්‍රයක්. දැන් අපේ තුන්වන කොටසට යමු. ඒ තමයි දෘඩාංග. එහෙමත් නැත්නම් පරිගණකයේ භෞතික කොටස්. අපි පරිගණකයේ ප්‍රධාන භෞතික කොටස් ටික ඉක්මනින් වර්ග කරලා බලමු. මධ්‍යම සැකසුම ඒකකය, ඒ කියන්නේ CPU එක තමයි මේ මුළු මෙහෙයුමේම මොලේ විදියට වැඩ කරන්නේ. ඊට අමතරව తాවකාලිකව දත්ත රඳවා ගන්න RAM එක, ස්ථිර දත්ත තියාගන්න ROM එක තියෙනවා. ඒ වගේම යතුරු පුවරු, ස්කැනර් වගේ ආදාන උපාංගත්, මොනිටර්, ස්පීකර් වගේ ප්‍රතිදාන උපාංගත් මේකට ඇතුළත්. අමතක කරන්න එපා දත්ත දිගුකාලීනව තියාගන්න SSD සහ cloud වගේ ගබඩා කිරීමේ මාධ්‍යනුත් මේ දුඩාංග ගොඩටම තමයි අයිති වෙන්නේ. දැන් මේ මතකය සහ සැකසුම් බලය කොච්චර ප්‍රබල වුණත් වැඩක් නැහැ භෞතික ලෝකයක ගනුදෙනු කරන්න ක්‍රමයක් නැත්තම්. අන්න එතනදි තමයි මේ ආදාන සහ ප්‍රතිදාන උපාංග වැදගත් වෙන්නේ. පරිගණකයට පිටතින් දත්ත ලබා ගන්නත්, ඇතුලේ සකස් කරපු දේවල් අපිට තීරණ විදියට එළියට දෙන්නත් මේ උපාංග අත්‍යවශ්‍යයි. අපි භෞතික ලෝකයෙන් ටිකක් ඈත් වෙලා තාර්කික ලෝකයට, ඒ කියන්නේ මෘදුකාංග සහ තාර්කික උපදේශ ගැන කතා කරන 4වෙනි කොටසට පිවිසමු. මෘදුකාංග ගත්තම ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක් පැත්තකින් තියෙන්නේ පද්ධති මෘදුකාංග. මෙහියුම් පද්ධති. එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම්ස් අයිති වෙන්නේ මේකට. මේවයින් තමයි දෘඩාංග ටික පාලනය කරන්නේ. අනිත් පැත්තෙන් තියෙන්නේ යෙදුම් මෘදුකාංග. නැත්නම්
ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. අපි එදිනෙදා වැඩවලට පාවිච්චි කරන වදන් සැකසුම් පැතුරුම් පද වගේ දේවල් අයිති වෙන්නේ මේ කොටට. මේ දෙකේ වෙනස හඳුනා ගන්න එක ඊටාම වැදගත්. අපි එක දෙයක් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මෘදුකාංග නැත්තම් අර අපි කලින් කතා කරපු දෘಢාංග කියන්නේ නිකම් පණ නැති කෑලි ගොඩක් විතරයි. මේ යන්ත්‍රයට ජීවය දෙන්නේ හරියටම කරන්න ඕනේ මොකක්ද කියලා පියවරෙන් පියවර උපදෙස් දෙන්නේ මේ මෘදුකාංග වලින් තමයි. අපේ සාකච්ඡාවේ අවසාන කොටස එනම් 5 වෙනි කොටසට අපි දැන් එවිත් ඉන්නේ. ඒ තමයි මේ මුළු පද්ධතියම හසුරුවන ප්‍රධාන සාධකය දත්ත සහ තොරතුරු චක්‍රය. මෙතනදී අපි තීරුම් ගන්න ඕනේ ඊටාම තීරණාත්මක කාරණයක් තියෙනවා. දත්ත සහ තොරතුරු කියන්නේ දෙකක්. දත්ත කියන්නේ කිසිම පසුබිමක් හෝ අර්ථයක් නැති නිකම් අමු කරුණු සහ සංඛ්‍යාවලට. හැබැයි පරිගණකයක් හරහා මේවා ප්‍රොසෙස් වුණාට පස්සේ ඒ කියන්නේ සැකසුණාට පස්සේ ඒවා අපිට ඊටමත් ප්‍රයෝජනවත් සංවිධානාත්මක තොරතුරු බවට පත් වෙනවා. ඒක හරියට අමුද්‍රව්‍ය පාවිච්චි කරලා වටිනා නිෂ්පාදනයක් හදනවා වගේ වැඩක්. මේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන චක්‍රය තමයි සමස්ත පරිගණක පද්ධතියකම අවසාන ඉලක්කය වෙන්නේ. අර අපි මුලින් කතා කරපු ආදානය, සැකසීම, ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන පියවර 4ම එකතු වෙලා මේ පරිවර්තනය අඛණ්ඩවම සිදු කරගෙන යනවා. අපේ මූලාශ්‍රය සඳහන් වෙන මේ අපූර්ව ප්‍රකාශයෙන් මුළු කතාවම සාරාංශගත වෙනවා. පරිගණක පද්ධති කියන්නේ හුදෙක් තාක්ෂණයක් පමණක් නෙවෙයි ඒවා නූතන ජීවිතයේ අදෘශ්‍යමාන යටිතල පහසුකම් වෙනවා. ඇත්තටම අද කාලේ විදුලිය වගේම මේ පරිගණක පද්ධතිත් අපේ ජීවිතවලට නැතුවම බැරි කොටසක් වෙලා ඉවරයි. ඉතින් මේ මූලික සංකල්ප අවබෝධ කරගන්න එක අනාගතයට කොච්චර වැදගත්ද? පරිගණක කියන්නේ අපේ නවීන යටිතල පහසුකම නම් මේ මූලික දත්ත චක්‍රය සහ ක්‍රියාවලිය හරියටම තේරුම් ගැනීම අනාගත ඩිජිටල් නවෝත්පාදනයන් බිහි කරන්න අපිට කොයිතරම් දුරට ශක්තියක් වේද? ඒ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. මේ අත්විවරම දැනගෙන හිටියොත් තාක්ෂණයේ එක්ක ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපිට පුරුවන්. අද මේ පැහැදිලි කිරීමත් එක්ක එකතු වුණු සැමටම ස්තුතියි.